ඉතින් යාළුවනේ සුබ උදෑසනක්. මට සුපුරුදු පරිදි දෙවුල පිටින් ඇමතුමක් ලැබුණා. නිවසක් ආශ්‍රිතව මුබහත් තුළ නාගයෙකු සිටින බව. ඉතින් අපි බලමු ඒ සතාව කොහොමද එතනින් ඉවත් කරලා දෙන්නේ කියලා. එතකොට සතා කොයි හරියද ඉන්නේ දෙවුල පිටියේ? අලව්වට දන්නවද? ඔව්. සතා එතකොට එහා පැත්තෙන් එළියට එන්නේ. කො පන්දම ගෙනාවද? මේ එනවා. කලින් නම් ගේන්න වෙනවලු. ටෝච් එක තොන්න මේ බඳුලා දිහා කවුරුත් නැද්ද නැහැ. මට ඒකයි. හරි. සාංගේ යන ටයිම් එකට පෝස්ට් කරලා. කතා කරන්නේ කොහොමද? මාරු කරලා තියෙනවා. එහෙනම් ගැරන්ටි දෙන්නේ නැති නේද? නෑ නායක ඒකෙන් ගොඩක් කරන්නේ උදේ නෑ. කතා කරන්නේ ඔය පැත්තට ඉන්නේ කොහොමද? යනවා ඇදෙනවා. අනේ අයියෝ. ටැප් එකරින්ද
ini kayaknya katanya ini aki apa ada kiri di sana එහෙමද? kopi kok Aku kayaknya kata, aku ini bag. බලාගන්න උඩට. උඩට බලාගන්නලා. ඔව්. බූට් එක බරයි මට වඩා. ada. අපි උඩ ගමු. ගෝමින්ද තව නයිස් එල්ලක් පෙන්නන්න ගෝමින්ද. විතර දාලා තියෙනවා. විතර දාලා තියෙනවා. එහෙනම් ආරන්ට එහෙනම් ආරන්න වෙනවා. එහෙනම් ආරන්ට නෝය. මේ ජම්පාලිය කට ඕපන් වෙලාදී. ඔයා බලන්නලා. මේ ජම්බාලිය කියන එක මේ මේක. මේක තා විතර දාන්න. සංසාරය කරන්නේ දරා කරන්නේ ඔක්කොම කරන්නේ එකම තැන. ආවටි හොද ගන්න දෙන්න. මේ හුක් එක. දැන් තරහනේ ඉතින් මම අල්ලලා කියවන්න. අබල් දුක. අයියෝ එහෙනම් පැටි kalau boleh ukuran biasa atau කලබලදී අර මුලින්ම එයා එළියට ආපු ගමන් කලබල වෙන මිනිස්සු දැකලා ඉතින් ගොඩක් බය වෙනවා. පස්සේ ටික වෙලා මේක සිය. ගැටුවට ගන්නකොට ගන්න. අර තමයි ඉතින් ලේස් ගන්නේ අත බලාගෙන තමයි ගන්න. ආපහු ඔළුව හරවනවනේ. ඒක පොඩ්ඩක් ඔළුව දිහා බලාගෙන ඉන්නවා. Ya pindah ke sana. දැන් ඉතින් පිටතර දාන කාලේ. දැන් මම පිටතර දාලා තියෙනවා. දැන් පිටතර ටිකක් එළියට ගන්න වෙනවා. ඔයාලා කරන්න වැඩේ අපිට හලු කරන්න ඕන ණයාගත්ත එළියට. මෙයාගේ හවත් මෝරලා තියෙනවා. ආය යනවනේ. මෙයාගේ මේ වෙලාවේ නම් ඇස් පේන්නේ නැහැ.
කාචෙත් එක්කනේ මාරු වෙන්නේ. ඔව්නේ. කාචෙත් එක්ක මාරු වෙන්නේ හැව මෝරුකම. එතකොට අලුත් කාචයක් හම්බ වෙනවා. දැන් ඔය දුර්වර්ණ පාට තියෙන්නේ මෙයාගේ හැව මෝරලා හින්දා. දැන් අර එක හැවක් මාරු වෙලා දෙනවා. කොහොමත් හැව දෙකක් තුනක් වගේ මෙයාගේ ඔය බිත්තර දාන කාලය ඇතුළත මාරු කරනවා. දැන් ගොඩක් දුරට ඔය හපන්න මේවා කරන්න එයාගේ මෙයා එක පෙන්නුවේ මේ ඇස් පේන අඩු හින්දා අර පොඩි චලනයටත් එයා බය වෙලා හපන්න පන්නනවා. සමහර අවුරුදු 7ක් 8ක් වගේ ඇති වයස. පැත්තකට තියෙන්නේ. ඉස්සරහට. අබංගුස් කරන්නේ. ගෞරවයක් කෙනෙක් නෑ නේ නම් කඩේ කෙනෙක් ගින්නත් බෑනේ අපේ කවුරුත් නෑ දෙන්නම නෑ. අද මගුල් ඉතින් යාළුවනේ සතා ගුල ඇතුලේ හිටියා කියපු විදියටම ඉතින් ගුල කඩලා සතා එළියට ගත්තා. ගුල තිබ්බෙත් ගේ අයින්ටම වෙන්න. ඉතින් ඒ ගේ අයිනෙම පාර තිබුණා. ඉතින් ඒ පාරේ පොඩි ළමයි හෙට මෙහෙට දුවනවා. කොයි වෙලෙත් පොඩි ළමයි යන්නේ හින්දා ඉතින් සතා හින්දා පොඩි ළමයින්ට කරදරයක් වෙයි කියලා ගෙදර කට්ටිය බය වෙලා හින්දා තමයි සතාව එතනින් අයින් කරන්න ඒගොල්ලෝ තීරණය කරලා තියෙන්නේ. ඉතින් කොහොමත් සතා බිත්තර දාපු සතෙක් කියලා මට දකින්න තිබ්බා එතන. සතා විදියට ගත්ත වෙලේම බිත්තර දාපු සතෙක් කියලා. ඒ කියන්නේ ගැහණු සතෙක්. ඉතින් කොහොමත් බිත්තර ටික හොයන්න ගුල අපි සම්පූර්ණයෙන්ම කඩලා බැලුවා. ඒ වුණාට ඉතින් බිත්තර නම් හම්බුනේ නැහැ. සතා වෙන තැනක බිත්තර දාලා වෙන්න පුළුවන්. සාමාන්‍ය සතා ඒ අවට ගුලකට රිංගුවා වෙන්න පුළුවන්. බිත්තර දාපු ස්ථානයේ ළඟම තියෙන ගුලකට රිංගුවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා එතන නම් බිත්තර තිබුණේ නැහැ. ඉතින් ඒක ටිකක් කනගාටුවට කාරණයක්. කොහොමද සතා නැතුව බිත්තර වලින් පැටව බිහි වෙනවා. පරිසර උෂ්ණත්වයට තමයි බිත්තර පුපුරන්නේ. ඉතින් ඒ નિયમિત කාලය මාස 2ක් යනවා. මාස 2ක් ගියාට පස්සේ බිත්තර වලින් පැටව එළියට එනවා. ඉතින් ඒ පැටව එළියට ආවට පස්සේ ඉතින් ඒ ගෙවල් වලට පැටව ටික යනවා. ඉතින් ඒකයි එතන තියෙන ලොකුම කනගාටුවට කාරණේ. බිත්තර ටිකක් ගන්න තිබ්බනම් ගොඩක් හොඳයි. එතකොට සුදුසු පරිසරයකට ඒ පැටව ටිකත් එළියට ආවට පස්සේ මට නිදහස් කරන්න අවස්ථාව තිබුණා. ඉතින් කොහොම නමුත් මට බිත්තර ටික නම් හොයාගන්න හම්බුන්නේ නැහැ. සම්පූර්ණම ගොල කැඩුවා. ඉතින් ගෙදර කට්ටියත් කමන්නේ කිව්වා. මේ ආයේ ඉතින් ප්‍රශ්නයක් වුණොත් මට දැනුම් දෙන්නම් කිව්වා. කොහොම නමුත් සතාව නිදහස් කරා හොඳ තැනකට. ඉතින් ඒ දේ කියන්න තමයි මම මෙතෙන්ට ආවේ. ඔයගොල්ලෝ බලන්න ඇති ගැහණු සතෙක් වුණොත් බිත්තර තියනවා කිව්වට බිත්තර තිබුණේ නැහැ නේ මෙතන. මොකද උනේ කියලා බලන හින්දා තමයි මම මේ වීඩියෝ එකෙන් ඇවිල්ලා මෙහෙම කියන්න හිතුවේ. ඉතින් සුබ දවසක් යාළුවනේ. තවත් වීඩියෝ එකකින් හමු වෙනවා.